යාළුවෙක් එක්ක ආවා. මේ ඉන්නේ ගජිතු මම චමත්. මේ ඉන්නේ බීට් බොක්ස් අයියා. මේ ඉන්නේ අපි පොඩ්ඩක්. ආයිබෝවන් හායි මොකද වෙන්නේ? යාළුවෙක් එක්ක ආවා. මෙන්න යාළුවෝ. හල්ලෝ. මොකද වෙන්නේ? හායි. ඔබ බය වෙලාද නෑ? පොරක් තමයි ඈ. මේ ඉන්නේ ඩඩා. යෝ අද ඇවිල්ලා ඉන්නේ කවින්සගේ ඕඩි එක රෙකෝඩ් කරන්න. මේ පොඩ්ඩක් ඕගොල්ලෝ දන්නවා ඉතින් දැක්කම මෙයා කවුද කියලා. ඉතින් අපි රෙකෝඩ් කරන්න ඇවිල්ලා ඉන්නේ ගජිදු. හලෝ. මේ ඉන්නේ පොර සින්දු ලියුපෙක් කෙනා. මෙයා තමා සින්දු ලියන පට්ට පොරක් කෑ මේ මිටියට. යෝ අපි වොයිස් කරන්න යන්නේ. හරිද? ඔයාට දැන් ඉස්කෝලේ නිවාඩුලා වුණාම සෙල්ලම් කරන්න ඕනේ නේ. යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. එතකොට මේ අප්පච්චිගෙන් තාත්තගෙන් මේ තාත්තගෙන් අහනවා අප්පච්චිගෙන් අහනවා සෙල්ලම් ඒ කියන්නේ මට වෙල්ලායට යන්න සෙල්ලම් කරන්න යන්න දෙනවද? එතකොට ඔයා සතුටෙන්නේ සෙල්ලම් කරන්න යන්නේ. ඒක තමයි ඔයා කියන්න ඕන. අද ඉස්කෝලේ නෑනේ සෙල්ලම් කරන්න ඕනේ. අම්පච්චි වෙල්ලායට මට යන්න දෙනවද? අපි එතනින් ඒ කැලේ නතර කරමු. ඊළඟට ඉතුරු කොටස. හරිද? තව පාරක් ගමු පුතේ. ඔන්න ගමු. අද ඉස්කෝලේ නෑනේ සෙල්ලම් කරන්න ඕනේ. අද රෙදිනන්දගේ සුදු අක්කයි රතු මාමගේ පොඩි අයියයි අම්බිලි මාමත් එනවා කිව්වා මට වයින්න. මාරු අපිට රෙඩ් බුල් එකකින් ස්පොන්සර් කරන්නේ නැහැ. නමුත් අපි පෙන්නනවා. අපිට ස්පොන්සර් කරන්න. කොපර පිපින්ගා පිපින්චා නෙමෙයි පුතේ. පිපින්චා නෙමෙයි. පිපින්චා කියන්නේ මොනවාද? ඔයා මාර වචන හදනවා ඔයා. කොපර පිපිඤ්ඤා. කොපර පිපින්චා. කොපර පිපින්ගා හරි. nice. તો මේකටත් කියන්න මෙලඩියටත් කියන්න. නව කිව්වා මට වයින්න. ඒ කොපර පිපින්ගා වෙන්න ගම අලන්න. හනි හනිකට දුවලදී තාලෙට මන් නටන්න. තාලෙට මං නටන්න. හරි නේද? හරි. තාලෙට මන් නටන්න. මාරු. මේ දෙවන්තෙක්. ඔව් දැවන්තේ. අපි දෙවන්තෙක් හදන ගමන් ඉන්නේ. පුතේ රෙඩි නේද? හරි. හනි හනිකට දුවලදී එතන හනිකට දුවලා ගිහින්. හනි හනිකට දුවලා ගිහින්. හනිකට දුවලා ගිහින්. අන්නේ අර මේ වචනවල තියෙන ෆ්ලෝ එක පොඩ්ඩක් හදාගමු මෙතන. හනි හනිකට දුවලා ගිහින් තාලිත මන් නටන්න. කොපර පිපින්නා පෙන්න ගමන් අදන්න. හනි හනිකට දුවලා ගිහින් තාලිත මන් නටන්න. සෙකන්ඩ් හාෆ් එක මරුවට ආවා. ඒකෙන් කොපිය දාගන්න. ඒකෙන් අපි කොපි කරනවා ඉස්සරහට. එල කොල්ලේ. ඔයිට වඩා මොනවද ඔය තියෙන්නේ? දැන් අපි යන්නේ ඉතුරු කොටස ගන්න. මේකෙන් ඇත්තට 100 බර ගන්නක් ඉවරයි. තව චුට්ටයි දෙන්නේ. ටටා කියන. මේ මාව දැක්කම මාම කියන්නේ අයියේ කියන්නේ. මේ මූණට අයියා කියන්නේ. මෙයාට මාම. මේ ගජිදු මාමා මම චමත් අයියා. මෙයා මට වඩා වැඩිම. මේ අකලංග මාමා. මෙයා තමයි මගේ ඇසිස්ටන්ට්. අකලංග මාමා. හෙලෝ කියන අතන රෙකෝඩ් එක. හෙලෝ. මෙයා චූටි බ්‍රේක් එකක් ඕනේ දැන් නේද? පොඩි බ්‍රේක් එකක් දෙන්න ඕන. ඔයාලට දෙන්න විනාඩි 10ක බීම බොන්න විවේකයක්. මේක තමයි ඉන්ටර්වල් ටයිම් එක. ඉන්ටර්වල්. ගජිදු මාමා. ඔව් අයියේ. ඔව් මල්ලි. ගජිදු මාමා අපි ඉන්ටර්වල්. හරි. 1 hour later. මේ හෙඩ්ෆෝන් එක දාන අලුත්ම ක්‍රමය එකක් ඔලුවට අනිත් එක කනට. මේක ගජිදුගේ සොයා ගැනීම. බෑනේ දැන් ආයි තියාගන්න. එකක් ඔලුවට එකක් කනට. මෙහෙම එලකිරි. මේකත් හොඳයි නේ. පුතේ දැන් මේක සතුටු හින්දුවන්න කියද්දි hina වෙන්න ඕන. හරිද? ඒ hina වුණාම වොයිස් එකේ හැපි කලර් එකක් එනවා. ඒක අපිට හැමෝම තේරෙනවා.
හොඳේ තාත්තගේ සපෝට් එක තියෙනවා ආයි ලොවෙත් මොඳ ඊයේ ඉන්න වැඩේ ඔක්කොටම වඩා රෙඩියෝ ෂුවර් ගම් ඉරතු දෙකක් කමුණාලා කුරුම් පුතේ බැට්ටිය එච්චර කෑ ගහලා නෙමෙයි අර ඉරටු දෙකක් නමුනාලා එහෙම කියන්න ඕනේ ඉරටු දෙකක් නමුනාලා ඉරතු දෙකක් කමුණාලා කුරුම් බැට්ටියක් තලලා හදමු කොමෂිමක් අපි හදමු කොමෂිමක් පුතේත් මේක තාම නිකන් අර කියන්නම් වාලේ කිව්වා වගේ ඒක අර දැනෙන්න කියන්න ඕනේ මේ අනේ මට ලිරික් ෂීට් එක දෙන්න කොමෂිමක් ඉරතු දෙකක් කමුණාලා කුරුම් බැට්ටියක් තලලා හදමු කොමෂිමක් ගොඩ වගේ ගන්න ගොඩ වගේ මට හිතන්නේ ඒක වන් ගෝ ඉරතු දෙකක් කමුණාලා කුරුම් බැට්ටියක් තලලා හදමු දෙමාගේ කොමෂිමක් අනේ හදමු කොමෂිමක් උල්ලලද කෝල්නේ ඒසික පොඩක් මේ අපේ පොඩ්ඩට සෙම තියෙනවා ඒ වුණාට කොල්ල මැනේජ් කරා කොහොම හරි රෙකෝඩින් එක තව චුට්ටයි තියෙන්නේ තව එක වර්ස් එකයි තියෙන්නේ අපිට මොකද හරවන්න දෙන්න ඔයා කියන්නනේ මට කොහොමද හරවන්න ඕනේ මෙහෙමද ඔයා කියන්න වට ඕනේ ඒක ඔයානේ ආටිස්ට් අනි අනිකට දුවලගින් පොඩි එකක් තියාගන්න ඕනේ කපර කපර පිපින්නා හේ ඔය රැපුත් අහනවා කිව්වනේ මාරු අම්මෝ පොඩ කල්ල පෙන්නන ගජිදු කොහොමද ඒක කර කපර කපර පිපින්නා පැන්නගම හේ අම්මා පොඩ්ඩක් ඉන්න ඒ ඩාන්ස් එක පෙන්නන්න ඕනේ රිපෝට් කර ඩාන්ස් එක මේ කොපර පිපින්ජ් එකේ ඩාන්ස් එකද අම්මෝ අද ඉස්කෝලේ සෙල්ලම් කරන්නනේ අප්පච්චි වෙලා එතමට යන්න වෙනවද සින්දු වොයිස් කල් ඉවරනේ මාමේ රෙකෝඩ් කරන්නකො දනුකෝ මාමා දැන් සින්දු ඉවරයිනේ පුතේ දැන් මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ මේ සින්දුව ගැන ඔය ඇත්ත කියන්නේ ඔයාට මොකද හිතෙන්නේ වැඩි හොඳයිද සතුටුද බලන්න ඉතින් මේ මාමට මොනවද කියන්න තියෙන්නේ කියලා අහන්න ඔයාට ඕනද කියන්නේ ගජිදු මාමා මාර ලස්සන වොයිස් එකක් මේ පොඩ්ඩගේ ඉතින් සින්දුවත් ලස්සනයි මාර ලස්සන සිං කරා යමයිය මරු එහෙනම් අපේ වැඩේ ඉවරයි